හෙලෝ ළමයි හැමෝම පිළිගන්නවා මගේ YouTube චැනල් එකට. අදත් ඉතින් අපි අලුත් ගමනක් යන්න තමා මේ හදන්නේ. මට මතක හැටියට මේ 48 විතර හැම සඳුදාම උදේට මම උණවටුනින්දන් ගාල්ලට මහින්දට ඉස්කෝලේ යන්නේ බයිසිකලෙත් එක්ක. මහපාරට බහිද්දි ලුසී හාමි කියන වයසක අම්මා මට මුණ ගැහෙනවා. අනේ මහත්තයෝ හාල් සේරුවක් ගන්න කීයක් හරි දෙන්න කියලා මගෙන් ඉල්ලනවා. ඉතින් මට කෑමක් ගන්න ගෙදරින් දුන්න 7.25 එයාට දෙනවා. ඒ කාලේ හාල් සේරුවක් 7.25යි. මගේ වාසනාවකට මගේ පන්තියේ ළමයි විවේක වෙලාවේදී මට වඩේ ප්ලේන් ටී අරන් දෙනවා. දවසක් මම වෙරළ දිගේ ඇවිදගෙන කොට දැක්කා ලුසිහාමි අක්කා පැල්පතේ අක්කා කොහු අඹරනවා. ඉතින් මම ළඟට ගිහින් ඇහුවා ලුසිහාමි අක්කේ ඔයා කොහු අඹරනවා ඇයි එහෙනම් මගෙන් හැමදාම සල්ලි ඉල්ලන්නේ කියලා. අනේ මහත්තයෝ මගේ අතේ ලේ යනකම් අඹරලත් මුළු මාසෙටම හම්බෙන්නේ 2.50යි. මම කොහුලනු ගන්න මුදලාලිව හොයන් ගිහින් ඇහුවා කොහුලනු ගාල්ලට විකුණන්නේ කීයටද කියලා. 7.50ට. පස්සේ ගාල්ලේ කම්පැනියට ගිහින් ඇහුවා ඒවා ඒගොල්ලෝ විකුණන්නේ 16කට. එතනින් පස්සේ මම කොහු කාර්මිකයන්ගේ සමූපකාර සමිතියක් හැදුවා. ගමේ කොහු අඹරන දුප්පත් ගැහැණු 80ක් විතර සමාජික වුණා. තාත්තා සල්ලි ටිකක් දුන්නා. අපේ බාප්පා කෙනෙකුට කියලා කොහු අඹරන පොඩි මඩුවක් හැදුවා. ඉතින් මම ජීවිතේ මුල්ලතාවට කොළඹ ආවේ අපේ සමූපකාර සමිතිය ලියාපදිංචි කරන්න. ඉතින් මේ A.T. ආර්යරත්න මහත්තාගේ සර්වෝදය කියන ව්‍යාපෘතියේ ආරම්භය සිද්ධ වුණේ මෙන්න මේ විදිහට. ඔයාලා මේ වීඩියෝ එකේ දැක්කනේ අපි මේ වෙනකොට සර්වෝදය කියන ව්‍යාපෘතියේ මූලස්ථානයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ දවස සර්වෝදය කියන මූලස්ථානයේ ගෙවුණු විදිහ තමයි අපි දැන් මේ අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. මං ඔයාලට කිව්වා වගේ අපි දැන් ඉන්නේ සර්වෝදය මූලස්ථානයේ ශ්‍රවණාගාරයේ. මෙතනදී අපට හොඳ ලෙක්චර් එකක් හම්බුණා. සර්වෝදය කියන්නේ මොකද්ද? සර්වෝදයේ කොටස් මොනවද? සර්වෝදයෙන් වෙන්නේ මොකද්ද? සර්වෝදය පටන් ගත්තේ කොහොමද? A.T. ආර්යරත්න මහත්තයාගේ මූලිකත්වයෙන් ගොඩනැගුණු සර්වෝදයෙන් රටට වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා මෙන්න මේ ලෙක්චර් අපිට හොඳට පැහැදිලි කරලා දුන්නා. කොහොම ගියත් මට කෑම කියන දේ අමතක කරන්න බෑනේ. ඉතින් මේ අපේ තේ වෙලාව. අපිට සර්වෝදයේ හිටපු මහත්වරු ටික හොඳ තේ එකක් දුන්නා. ඒක කීරි තේ එකක් ඇත්තම කිව්වොත්. ඊට පස්සේ අපි ගියේ සර්වෝදය ෆයිනෑන්ෂියල් එක බලන්න. මෙතනදී වෙන්නේත් අමුතුම ක්‍රියාවලියක්. එයාලා අපිට කියලා දුන්නා මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. සර්වෝදය කියන්නේ හරියම අමුතු දෙයක්. එතන සිද්ධ වෙන අමුතු ක්‍රියාවලියක්. ඒකට බැඳුණු අය ඒකත් එක්ක ජීවත් වෙනවා. එයාලා මේ සර්වෝදය ආරම්භ කරපු A.T. ආර්යරත්න මහත්තයාට කතා කරන්නේ ලොකු සර් කියලා. චූටි වෙලාවකින් සර්වෝදය ඇතුලේ වෙනදී හරියටම ඔලුවට දාගන්න අමාරුයි. හැබැයි එයාලා අපිට උත්සාහ කරා මේ දේ හරියටම ඔලුවට වද්දවන්න. අපිට ලෙක්චර්ස් ගොඩක් හම්බුණා. මේ ඒ වගේ එක තැනක්. මෙතනදිත් අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. බුදුදහම සමග ගොඩනැගුණු ව්‍යාපෘතියක් තමයි සර්වෝදය කියන්නේ. තියෙන්නේ සර්වෝදය ඩිසාස්ටර් මැනේජ්මන්ට් යුනිට් එක. මෙතනදී කාලගුණය, දේශගුණය හැමදේම බලාගෙන ලංකාවේ ස්වභාවික අනතුරක් සිද්ධ වුණ හැම වෙලාවකම, ආපදාවක් සිද්ධ වෙච්ච හැම වෙලාවකම එයාලට පුළුවන් විදියට ආපදාවක වෙච්ච වෙලාවේ ඉඳලා ආපදාවෙන් ලක් වෙච්ච මිනිසුන් ආපදාවෙන් ගැලවෙන තුරුම මෙයාලගේ මැනේජ්මන්ට් එක සිද්ධ කරනවා. මේ වගේ පුහුණු වැඩසටහන් වගේ ගොඩක් දේවල් මෙයාලා කරනවා. මේ තියෙන්නේ සර්වෝදය සුවසෙවන. මෙතන ඉන්නේ අවුරුද්දේ උපතේ සිට අවුරුදු 3 වෙනකන් චූටි දරුවන්. මෙයාලව මෙතෙන්ට හම්බෙන්නේ එතන හිටපු කෙනා කියපු විදියට අධිකරණයෙන්. එතකොට අවුරුදු 18ක් වෙනකම් මෙයාලා පොඩි බබාලව ඉතාම හොඳින් බලා ගන්නවා. නීතිමය රාමුව තුල මෙතන ඇතුළත වීඩියෝ ගන්න බැරි වුණත් මේක වල බලන්න යන්න ඕන තැනක්. චූටි දරුවන් මල් වගේ චූටි දරුවෝ මෙතන ඉන්නවා. මහමග තැන්තැන්වල දාලා යන කුඩා දරුවන්ට පිළිසරණක් වෙලා තියෙනවා. ඉතින් මෙතන බලන්න යන්න ඕන තැනක්. ඔයාලත් පුළුවන් විදිහකට සර්වෝදය බලන්න යන ගියොත් මේ තැන අමතක නොකරන්න.
සර්වෝදය කියන දේ ආරම්භ වෙලා තියෙන්නේ බුදුදහම මූලික කරගෙන. හැබැයි ඕනම ආගමක කෙනෙක්ට මේක බලන්න යන්න පුළුවන් සහ අධ්‍යයනය කරන්න පුළුවන් තැන. අපි දැන් සර්වෝදයේ භාවනා අසපුවක් වගේ හදපු තැනක් තියෙනවා. මෙතෙන්ට කියන නම මට හරියටම මතක නැහැ. හැබැයි අපි දැන් යන්නේ ඒ තැන බලන්න. මෙතනට ගියාම මානසිකව සහ ආධ්‍යාත්මිකව මනස දියුණු කරගන්න විදිහ කියලා දෙනවා අපිට මෙයා. මුලින් කිව්ව කතාව තමයි මෙන්න මේ මිස් අපිට මේ පැහැදිලි කරලා දෙන්නේ. බුදුදහම හා ගොඩනැගුණු සර්වෝදය කොහොමද ගොඩනැගුණේ කියන එක සහ මෙතනදී සිදුවන ක්‍රියාවලිය. අපි මේ පිළිවෙලකට ලස්සනට මේ ලස්සන ප්‍රදේශයකින් ඇවිදගෙන යන්නේ සර්වෝදයේ බුදුමැදුර බලන්න. බුදුමැදුර සහ බෝධි අංකුරයක් මෙතන තියෙනවා. එතන හරිම නිසංසල සහ ඉන්න හිතෙන තැනක්. ආර්යරත්න මහත්තයා ඒ දවස්වල පාවිච්චි කරපු දේවල්, එයා ලියපු ලිපි ලේඛන, එයාගේ ජීවිත කතාවේ එයා ගත්ත ෆොටෝස් වගේ ගොඩක් දේවල් සංරක්ෂණය වන තැනක. එයා හට හම්බෙච්ච දේවල්, එයා ලබාගත්ත දේවල් සහ එයාගේ ගමනේ ආරම්භය සහ සර්වෝදයෙන් සිද්ධ වෙන්නේ මොන වගේ දේවල්ද කියලා මෙතන ෆොටෝස් සමරු පළක වගේ ගොඩක් දේවල් තියෙනවා. තියෙන්නේ ඒ.ටී. ආර්යරත්න මහතාට නොයෙකුත් රටවල් වලින් හම්බවන සම්මාන, කුසලාන සහ එයාව පැසසුමට ලක් කරපු තොරතුරු තමා මෙතන තියෙන්නේ. මෙතෙන්ට ආපු වෙලාවෙ ඉඳලම මට මේ විලමැදින් එහාට මෙහාට යන්න මාර ආසාවක් තිබුණා. දැන් තමයි ඒකට අවස්ථාවක් හම්බුනේ. පේනවනේ කට්ටිය ලස්සනට ඇවිදගෙන යන විදිය. ඇත්තම මෙතන හරිම මනස නිවන තැනක්. මෙතනදිත් අපිට හොඳ ලෙක්චර්ස් වගේක් හම්බුණා. මේ ලෙක්චර්වලදී අපිට කියලා දුන්නේ කොහොමද අපි අපේ මනස පාලනය කරගන්නේ, කොහොමද අපි සතුටින් ඉන්නේ සහ කොහොමද අපි අපේ ජීවිතය රැකියාවත් සමග ලස්සනට ගලාගෙන යන්නේ කියලා. ඒ වගේම මේ ડોක්ටර්ත් අපිට හොඳට ගොඩක් දේවල් කියලා දුන්නා. අපි එක්සර්සයිස් කරා, අපේ මනස නිදහස් වෙන විදිහේ දේවල් කරා, ඒ වගේ දේවල් අපිට උගන්වුවා. මෙතන හරිම යන්න ඕන තැනක්. ඔයාලත් ඔයාලට නිදහස් වෙලාවට ගිහින් බලන්න. සර්වෝදය කියන්නේ හරිම හොඳ තැනක්. ලස්සන දවසේ අවසානයේ වෙන්න මේ විදිහට සර්වෝදය තුළ සනිටුහන් වුණා. හැමදේම ඉවර වෙලා අපි ලස්සන ෆොටෝ එකකුත් ගහලා සර්වෝදයෙන් එන්න පිටත් වුණා.